අයිබෝන් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රොපර්ටි සේලින් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ ගොඩක් අඩුවට මිලදී ගන්න පුළුවන් ඉඩම් සහ නිවාස 10ක් ගැන. ඔයා හොයන නිවස හෝ ඉඩම මේ අතර තියෙන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝ එක skip නොකර බලන්න. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි bell notification එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අංක 1 අංක 1ට තියෙන්නේ මහනුවර ගලගෙදර නගරයට කිලෝමීටර් 6ක් දුරින් පොහොලියද්ද පිහිටියක් කර 3ක ඉඩමක් ගැන. මේ ඉඩමට එන්න ප්‍රධාන මාර්ගයේ ඉඳලා කිලෝමීටර් 1ක් දුරින් බොරළු පාරක එන්න ඕන. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චේස් 25යි. සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. කුකුලන් සහ වෙනස් සත්ත්ව පාලන කටයුතු මෙන්ම වගාවන් සඳහා වඩාත් යෝග්‍ය පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. ඉඩමේ මායිම් වල ඇලක් තියෙනවා. දැනට ආදායම් ලබන කරාමු ගස් 100ක්, සාධික ගස් 80ක් හා පොල් ගස් 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මිල වෙන්නේ ලක්ෂ 65යි. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම මිලදී ගන්න. අංක 2 අංක 2ට තියෙන නිවසක් ගැන. මේ නිවස කිරිඳිවැල ගම්පහ 202 බස් මාර්ගයේ හොරගස් 2 හන්දිය අඩක් නිම කළ නිවසක්. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 5යි. ජලය සහ විදුලිය සහිතයි. අඩි 15ක මාර්ගයක් තමයි තියෙන්නේ. ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 11යි මීටර් 200ක දුරක් තමයි තියෙන්නේ. ඉතින් මිල වෙන්නේ ලක්ෂ 21යි. වැඩි විස්තර කතා කරගන්න පහළ දුරකථන අංකයට අමතන්න. අංක 3 අංක 3ට තියෙන්නේ කුරුණෑගල නුවර පාර 4 කනුව මඩව මුඩුමුල්ල පන්සලට යාපතව පිහිටි නිවසක් ගැන. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 22 ජල විදුලි පහසුකම් සහිතයි. මිල වෙන්නේ ලක්ෂ 35යි. මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. අංක 4 අංක 4ට තියෙන්නේ ගොඩක් අඩුවට මිලදී ගන්න පුළුවන් ඉඩමක් ගැන. මේ ඉඩම තියෙන්නේ මෙහින්තලේ ගල්කුළුමේ 9 මාර්ගයේ ඉඳලා මීටර් 800ක් දුරින්. වැවකට මායිම්ව තියෙන්නේ මනරම් පරිසරයක තමයි පිහිටලා තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 42යි. නිරෝල් ඔප්පු තමයි තියෙන්නේ. මිල වෙන්නේ ලක්ෂ 8යි. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම මිලදී ගන්න. අංක 5 අංක 5ට තියෙන්නේ කුරුණෑගල පිහිටි සාරවත් පොල් ඉඩමක් ගැන. මේ ඉඩමේ පොල් අක්කර 10ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නිරෝල් ඔප්පු තියෙනවා. ජල විදුලි පහසුකම් සහිතයි. මිල වෙන්නේ ලක්ෂ 65යි. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ ඉඩම මිලදී ගන්න. අංක 6 අංක 6ට තියෙන්නේ වාරිය පොළ පාදනීය හෙට්ටි ගෙදර පිහිටි අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා පාදනීයට තියෙන්නේ කිලෝමීටර් 2මාරක දුරක්. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 46යි. සින්නකර ඔප්පු තමයි තියෙන්නේ. හින්දා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්නත් පුළුවන්. සෑම පහසුකමක්ම තියෙනවා කියලා අයිතිකරු සඳහන් කරන්නේ මුදල් හදිසි අවශ්‍යතාවයක් හින්දා යල්ලවි කරන්නේ. මිල වෙන්නේ ලක්ෂ 50යි. මිල ගණන් වල තවදුරටත් සුළු වෙනසක් කරගන්නත් පුළුවන්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 7 අංක 4ට තියෙන නිවසක් ගැන. ගොඩක් අඩුවට නිවසක් මිලදී ගන්න බලන් ඉන්න ඔයාට මේක හොඳ අවස්ථාවක්. මේ නිවස තියෙන්නේ පුලස් සිංහල. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 20යි. සින්නකර ඔප්පු තමයි තියෙන්නේ. ඉතින් පෙබරවාරි 5 වෙනිදාට කලින් ගන්න කෙනෙක්ට ලක්ෂ 12ට ලබා දෙනවා කියලා තමයි කියන්නේ. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 8 අංක 8ට තියෙන්නේ දඹදෙණිය නගරයේ පිහිටි නිවසක් ගැන. මේ නිවස තියෙන්නේ දඹදෙණිය රාජමහා විහාරයේ ආසන්නයේම. ජාතික පාසලට හා ප්‍රාථමික පාසලට ඇවිද යන දුරක් තමයි තියෙන්නේ. කටුනායක ගුවන්තොටුපළට පැයක දුරක් තමයි තියෙන්නේ. මේ ඉඩමේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 20යි. සින්නකර ඔප්පු තමයි තියෙන්නේ. මුළු තැන්ගය කෑම කාමරේ සාලය නිදන කාමර 2ක් තියෙන්නේ. පිරිසුදු ලින් ජලය සහ ටැප් ලයින් තියෙනවා. පිටත වැසිකිළිය සහ නාන ස්ථානයක් තියෙනවා. මුළු වත්තේම තාප්ප ගාලයි තියෙන්නේ. පිටුපසින් වෙල් යායකට මායිම් වෙලයි තියෙන්නේ.
කර්මාන්තශාලා කිහිපයක්ද ආසන්නයේම තියෙනවා. නිදහස් සාමකාමී පරිසරයක් හොයන කෙනෙක්ට මේ නිවස ගොඩාක් සුදුසු ස්ථානයක්. මිල වෙන්නේ $55යි. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 9. අංක 9ට තියෙන්නේ කුරුණෑගල නාරම්මල පොල්ගහවෙල බස් පාරට මීටර 600 දුරින් පිහිටි නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා උඩුගම අතුරු බස් පාරට මීටර් 150ක දුරක් තමයි තියෙන්නේ. මීට මේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 72යි. සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. හින්දා වලට ගැටලුවකින් තොරව මේ නිවසේ මිලදී ගන්නත් පුළුවන්. වැරන්ඩාව, සාලය, කාමර 3ක්, බාත්රූම් එක සහ මුළු තැන්ගේ තමයි තියෙන්නේ. ලින් ජලය සහ විදුලිය සහිතයි. අඩි 8ක පාරක් තමයි තියෙන්නේ. මිල ගණන් ගැන කිව්වොත් මිල වෙන්නේ $32යි. තවදුරටත් මිල ගණන් වෙනස් කරගන්නත් පුළුවන්. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. අංක 10. අංක 10ට අද වීඩියෝගේ අවසානයේ ගෙනාලා තියෙන්නේ පොල්ගහවෙල නගර සීමාවෙන් ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවසේ ඉඳලා පොල්ගහවෙල නගරයට කිලෝමීටර් 3ක දුරකුත්, පොල්ගහවෙල දුම්රිය ස්ථානයට කිලෝමීටර් 3.5ක දුරකුත්, කුරුණෑගල කොළඹ 6 ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 3ක දුරකුත්, පොල්ගහවෙල මහමෙවුනාව භාවනාසපුවට කිලෝමීටර් 7ක දුරකුත් තමයි තියෙන්නේ. මීට මේ ඔප්පුව ගැන කිව්වොත් නිරවුල් සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. පර්චස් 50ක ප්‍රමාණයක් තමයි මේ ඊට මේ ප්‍රමාණය තියෙන්නේ. විදුලි පහසුකම් සහිතයි. නිදන කාමර 4ක්, මුළු තැන්ගේ සහ නිවස ඇතුළත බාත්රූම් එක සහ පිටත වැසිකිළිය තමයි තියෙන්නේ. ගම් වතුර සහ නායෑම් වලින් තොර ස්ථානයක තමයි පිහිටලා තියෙන්නේ. ඊට මේ පොල් ගස් සහ කොස් ගස් වගා කරලායි තියෙන්නේ. මිල ගණන් ගැන කතා කරොත් මිල වෙන්නේ $22යි. මම පහලින් දුරකථන අංකය දාලා තියන්නම්. ඔයාලට පුළුවන් වැඩි විස්තර කතා කරගෙන මේ නිවස මිලදී ගන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.